හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද ඉන්න මාත් එක්ක මුලින්ම විශේෂයෙන්ම ගෑන් ළමයි ගොඩක් ආස තැනකට යන්න. ගෑන් ළමයි විතරක් නෙමෙයි. ඉතින් මේක පිරිමි ළමයිනුත් ආසයි මේ තැනට. කලින් වීඩියෝස් වලත් මම හිතන්නේ පෙන්නලා ඇති මේ තැන. මම අද මෙතනට ආවේ විශේෂයෙන්ම මම ඩේ ටු ඩේ පාවිච්චි කරන මගේ මේකප් අයිටම්ස් දැන් ඉවර වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒව නැවතත් රීස්ටොක් කරගන්න තමයි මේ තැනට මම අද ආවේ. ඉතින් මේ තැන ගැන කතා කරොත් මෙතන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා, හෙයාර් කෙයාර්, ඒ වගේම මේකප් අයිටම්ස් තියෙනවා. එතකොට පොඩි ළමයින්ට පොඩි සෙලම් බඩු තියෙනවා. එතකොට වෙනස් විදිහේ ස්නැක් ජාති තියෙනවා. ඉතින් ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඔයාලට මතක නම් මේ තියෙන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එක පෙන්වුවා වගේ ලෑෂ් ක්ලස්ටර්ස් තියෙන ඒ සෙට් එකක් තමයි තියෙන්නේ. ඒකේ ග්ලූ එක ඒව ටික වෙනම දෙනවා. හැබැයි මෙතන ඒක මාර ගණන් යුරෝ 15ක් විතර වෙනවා. ඉතින් එහෙම තමයි එක එක තැන්වල එක එක ගණන්. හැබැයි ගොඩක් දේවල් මේ ෂොප් එකේ අනිත් තැන්වලට සාපේක්ෂව ටිකක් අඩුයි. ඒ වුණාට ඉතින් ඒකත් එක එක වෙලාවල් වලට ඉතින් වෙනස් වෙනවා. ඉතින් මම මේ try කරලා බලන්න හැදුවේ එක lip oil එකක්. ඉතින් මම ඒක ගන්න හිතලත් ගත්තේ නැහැ. මොකද මම හැමදාම පාවිච්චි කරන මගේ lip gloss එක තියෙන්නේ Maybelline brand එකේ. ඉතින් මම ඒක ගන්න තමයි ගියේ. මොකද මගේ Maybelline lip gloss එක තමයි ඉවර වෙලා තිබ්බේ. ඒක ටිකක් පින්ක් ෂේඩ් එකක්. පින්ක් එක තමයි මම කැමතිුනේ. මං ගාව තව බ්‍රවුන් එකකුත් තියෙනවා. ඒ වුණාට මම ගොඩක්ම කැමති උනේ පින්ක් එකට. මං ඒ වුණාට හිතුවා මේ පාර මං පින්ක් එක පාවිච්චි කරලා තියෙන හින්දා වෙනත් කලර් එකක් ගන්න තමයි හිතුවේ. මං ඔයාලට පෙන්නන්නම් මම මොකද ගත්තේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. එතකොට ඔයාලට මේ ගන්න ප්‍රොඩක්ට්ස් වලින් මේකප් ටියුටෝරියල් එකක් බලා ගන්නත් පුළුවන්. මං මෙතන කතා කරන ගමන් වීඩියෝ එක කරාට ගෙදර ඇවිල්ලා පස්සේ බලනකොට තමයි මට තේරුනේ මෙතන මේ ෂොප් එකේ සින්දු දාලා තිබ්බේ. ඉතින් සින්දු තියෙන හින්දා කොපිරයිට් ප්‍රශ්න එනවා. ඒ හින්දා තමයි මට ආයෙත් වොයිස් කරන්න උනේ වීඩියෝ එකට. ඒනට ඉතින් මම හිතනවා ඔයාලට ඒ වෙලාවේ අත්දැකීම ලබා දෙන්න තිබුණා හොඳයි. ඒත් ඉතින් මොනක් කරන්න දෙයක් නැහැනේ. ඉතින් අපි බලමු ඊළඟට මම මොනවද ගන්න යන්නේ කියලා. ගන්නව නෙමෙයි ඊළඟට මම තවත් lip gloss එකක් try කරලා බලන්න යන්නේ. මොකද එතන තව තිබ්බ gold color gloss එකක්. ඒක තමයි මම මේ try කරන්නේ. පස්සේ මට හිතුණා ඔක්කොම ටික එක වගේ හින්දා මම හිතපු color එකම ගන්නවා මේක තියලා කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? දෙකම එක වගේ නේද ඔයාලා මොකද කියන්නේ? එහෙම මේකප් විතර ගන්න. ඉතින් නිකන් මේ මායාකාරියගේ මොකදයක් වගේ වෙලා මේ අයිලයිනර් එක හරි ලස්සන. ඒක ගන්න ඕනේ නෑ බම්බ. මේ හනේ ඉතින් හොඳ ඉස්ලායන මේසන මේක තමයි තියෙන්නේ. මේක ඩවුන්ලෝඩ් වෙනවා නේද? මට මස්කාරා එකක් ගන්න ඕනේ. මම කියන්නේ මේක දිහා. මට මස්කාරා එකක් ගන්න ඕනේ. මම කල්පනා කරන්නේ ගන්නව කියලා. හරිම ගා මේක තිබිලා තිනවා. තව මෙතන එක නෑ. මේ දෙක පාවිච්චි කරන්නේ. මේ දෙකක් තමයි දැන් මම ගන්න හිතන්නේ. ඉතින් මස්කාරා වර්ග කිහිපයක්ම බලලා අන්තිමට මම මෙන්න මේ black color මස්කාරා එක තමයි ගත්තේ. ඒකේ තිබ්බා එක ජෙට් බ්ලැක් කලර් එකක් තමයි ඒකේ තියෙන්නේ කියලා. ඉතින් මං ඒ කලර් එකට සහ ඒක වෝටර් ප්‍රූෆ් නැහැ කියලා තිබ්බ හින්දා තමයි ඒක ගත්තේ. මොකද වෝටර් ප්‍රූෆ් මස්කාරා ගත්තට පස්සේ ඒක යවන්න ගියාට පස්සේ මං හිතන්නේ ඉතින් ඇහැට හොඳ නැහැ. ගොඩක් කරදර වෙනවා ඒක යවන්න ගියාට පස්සේ. ඉතින් ඒ හින්දා මම අයි මේකප් ගත්තී. දැන් ගන්නේ වෝටර් ප්‍රූෆ් නැති ඒවා. වගේ මම ඔයාලටත් රෙකමන්ඩ් කරනවා ඒක හොඳ ඔයාලා ගාව තියාගන්න
වෝටර් ප්‍රූෆ් මස්කාරා එකක්. ඒක අපිට අවස්ථාවන් අනුකූලව වටිනවා. ඉතින් ඒ වුණාට මං ඩේ ටු ඩේ ඔයාලා මේකප් යූස් කරන කෙනෙක් නම් ඔයාලට සජෙස්ට් කරන්නේ වෝටර් ප්‍රූෆ් නැති අයි මේකප් ගන්න කියන එක තමයි. ඉතින් ඔයාලට මෙතන පේනවා වගේ ගොඩාක් ජාති ගොඩක් එක අපි සල්ලි වලට තට්ටු වෙන ගොඩක් ජාති මෙතන තියෙනවා. ඒවට ඇහැ යනවා, ඒව බලනවා, ඊට පස්සේ බලලා තියෙනවා. මොකද මේ නිකන් බොරු වැඩ කරන්න ඕනේ නැති හින්දා නැත්තම් ගෙදර තියෙන දේවල්ම නැවත වාරයක් මේව දකින්නකොට ගන්න හිතෙනවා. ඒ වුණාට ඉතින් බලලා ඒවා අපි ආයි තියනවා ඉතින්. හරිද? ඊළඟට අපිට ඕන වෙලා තිබ්බා මේ දවස්වල අර වෙදර් එක චේන්ජ් වෙන හින්දා නිතරම පිම්පල්ස් එන තත්වයක් ඇවිල්ලා තියෙනවා අපි දෙන්නටම. ඒ හින්දා අපි දෙන්න පිම්පල් වලට සොලියුෂන් එකක් විදියට මේ ෆේස් මාස්ක් දෙක ගන්න හිතුවා. ඒ වුණාට ඔයාලට කියන ළමයි අපි තව වෙනතුරුත් ඒක පාවිච්චි කරේ නැහැ. පිම්පල්ස් උත් දැන් නැහැ. හැබැයි ඉතින් දෙයනේ කියලා. ඉතින් ඔයාලට මේ දැන් පේන විදියට මමත් හැබැයි දැන් ගන්න ගියේවට අමතරව තව දේවල් කිහිපයක් ගත්තා. හැබැයි ඒවත් මට ඕනෙම කරන දේවල් තමයි ගත්තේ. අනවශ්‍ය දේවල් ගත්තේ නැහැ. හැබැයි අනවශ්‍ය දේවල් වලට ඇහැ යන ඔයාලට ඉස්සරහට බා ගන්න පුළුවන් මේ ළමා මානසික තත්ත්වය පොඩක් එළියට එන අවස්ථාවන් මේ ඔයාලටත් එහෙමද කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. මම ගන්න හිතෙනවා. අයියෝ මේ කියන්නේ ඕකේ තමයි. මොකද මේ මේටි වන්දේ මේටි වන්දේ ළමයි ස්ක්විඩ් ගේම් එන්න අපිත් එක්ක අපි තරගයක් කරමු. බැරි වුණොත් මොකද? ඉතින් ළමයි ඔන්න දැන් මං අවශ්‍ය කරන බඩ ටික ඔක්කොම කරගෙන දැන් බිල් කරගෙන යන්න තමයි හදන්නේ. ඒ ගමම අපි යනවා අපේ පික්නික් එකට ඕන කරන බඩු අරගන්න සහ පොඩි බඩගින්නක් ආවා. ඒකටත් මේ තව චූටි දෙයක් ගත්තා. අද නිකන් කොහොමත් චීට් ඩේ එකක් වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තින්නේ. ඉතින් ඔයාලා වැඩි හිතන්න එපා. හැම නිතරම මේ වගේ ඔයාලා කරන්නත් එපා. ඒ වුණාට ඉතින් ඉඳලා කැමති කමක් නැහැ. හරිද? ඉතින් ඇත්තම කිව්වොත් අර අපේ ලංකාවේ තියෙන නිකන් ෂෝට් ඊට්ස් වගේ මේ මෙහි තියෙන ඒවා ඉතින් ඒ තරම් රහ නැහැ. හැබැයි ඉතින් රහයි. ඉතින් මෙහි සැර නැහැනේ. රහ නැහැ නෙමෙයි සැර නැහැ. ඒක තමයි තියෙන්නේ. රසයි තියෙන ඒවා. හැබැයි ඉතින් සැර නැහැ. ඉතින් දැන් යනකොට ඉතින් අපි කනවනේ අරගෙන දැන් ඉතින් මේ බරු ටික අරගෙන අපි කෙලින්ම ගෙදර යනවා. ඔයාලට අපි බඩු ගන්න වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. දැන් මේ ඉන්නේ අපි ගෙදර ටඩා. අපේ කෙනා හොඳට වැඩේ දෙනවා. මම වැඩේ දීලා ඉවරයි. ඉතින් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. හෙලෝ මම හිතනවා ඔයාලා මගේ දැන් vlog එක බලාගෙන යන ගමන් ඇති කියලා. ඔන්න පොඩි අයිඩියා එකක් ආවා අපි දෙන්නට. අපි හිතුවා පොඩ්ඩක් අද දැන් කාලේ වුණේ මේ වෙලාවෙ ටිකක් හොද හින්දා පික්නික් එකක් යන්න. අපි ඒකට අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන ආවේ. හැබැයි ඔයාලට ඒක පෙන්වන්න නම් බැරි වුණා. ඒ වුණාට ඔයාලට පෙන්වන්නම් අපි මොනවද පික්නික් එකට ගෙනියන්නේ සහ කොහෙටද අපි පික්නික් එකට යන්නේ කියලා. ඔයාලට දන්න තැනකට තමයි අපි යන්නේ. ඔයාලට පෙන්වන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මම ඔයාලට පෙන්වන්නම් මම දැන් ගත්ත බඩු ඔයාලට මතක ඇති. ඒ වලින් දැන් මම පික්නික් එක යන්න මම ඒ වලින් තමයි මේකප් කරන්න හිතුවේ. මම ඔයාලට ප්‍රොඩක්ට් එක රිවිව් කරන ගමම ඔයාලට මම මේකප් එක දාලා පෙන්නන්නම්. ඉතින් මේක තමයි අද මම හිතන ඔයාලට පේන්නේ ෆුල් අවුට්ෆිට් එක මේ කාන්තිමට පෙන්නන්න. හරිද? ඉතින් මම ගත්ත බඩු ටික තමයි මෙන්න මේ ටික තමයි ගත්තේ. ෆේස් ෂීට් මාස්ක් එක කියන්නේ ගත්ත බඩු ටික තියෙනවා. මම දැන් මේකප් එකට අවශ්‍ය කරන බඩු ටික තමයි දැන් රිවිව් කරන්නේ. ඉතින් අපි මේවා ටික try කරලා බලමු. ලොකු මේකප් එකක් දාන්නේ නැහැ. ඒ වුණාට බලමු. මුලින්ම මගේ මේ brow gel එකක් තියෙනවා. ඒකින් මම eyebrows ටික හදාගන්නවා.
මම වෙනදා නම් කියන්නේ පරක්කු වෙච්ච වෙලාවට නම් මේව කර කර ඉන්නේ නැහැ. දැන් ඉතින් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් කරනවා. සහ මම eyebrows දෙක මේ හදලා නැහැ. හරියම කාර්යබහුල බැවින් මට ඇත්තට මේවට මේ මේකප් එක දාලා අපි යන් මේ පොඩි අර යන කැම ටික පොඩ්ඩක් හදා ගන්නත් තියෙනවා. මේ තින් මං ගත්ත අයිලයිනර් එක දෙන්න මේක තමයි ඒත් එක්කම ඩොලර් කැමරුණා මම නේල්ස් ටික හැදුවා කියලා කියන්නේ මේ මොනවත් විශේෂ දෙයක් කරලා නැහැ මේක ඉතින් මගේ ඇත්ත නේල්ස් මම ඒක නේල් පොලිෂ් එක ගාලා විතරයි ඉතින් මොකද මට වෙලාවක් නැති හින්දා මම එහෙම කරගත්තා සම රිවීල් කරන උපනාවක් තිබෙ හින්දා තමයි ඒ කියන්නේ කැත්තට පේන හින්දා මම නේල් පොලිෂ් එක විතර මෙතන ගාලා ඒ හින්දා තමයි ඔයාලට නේල් හදන වීඩියෝ එකක් ගෙනාවේ නැති මේක දැන් කලව ගන්න මේ දැන් ළමයි මම මේක ඇප්ලයි කරන්නේ නේද මට පේන්නේ නේ මෙන්න මම ඇඳගෙන ආවා මෙන්න මේව තමයි මම අයිලයිනර් එක ඇඳේ ටිකක් මේ මුලින්ම අර මේක ටිකක් තාම අතට ටිකක් හුරු නැහැ ඒ වුණාට අවුලක් නැහැ ඒක මේ ෂෝක් හොඳට ඇප්ලයි වෙනවා මේ ඒක හොඳයි ඒක මම කැමති ආයෙ පාරක් ගන්නවම ආයෙ පාරක් ගන්න හිතනවා මේක හොඳයි ඒ හින්දා මොකද මම මෙහි හෙව්වා මට හම්බුනේ හොඳ අයිලයිනර් එකක් කලින් ගත්ත එක කියන්නේ ඇඳෙන්නෙත් නැහැ හරියට ඒක එපා වුණා මේක හොඳයි ඊළඟට මම මේ මේකින් අර මේ බ්‍රව් එකේ හිඩස් ටිකත් පොඩ්ඩක් පුරව ගන්න ඉතින් ඔයාලට මේ පේනවා වගේ මම අර කලින් බ්‍රව් ජෙල් එකෙන් අයිබ්‍රෝ එක ලිෆ්ට් කරගත්තානේ ඒ අයිබ්‍රෝස් ටික එහෙම ලිෆ්ට් කරාට පස්සේ ඔයාලට ඒ අතරින් පොඩි පොඩි හිඩස් එහෙම තියෙනවා නම් ඒවා කවර් වෙන්න මම ඔයාලට පෙන්වනවා වගේ පොඩි පොඩි ලයින්ස් හදගන්න ඊට පස්සේ මම මේක කරන්නේ කන්සීලර් එකක් අරගෙන අයිබ්‍රෝ එක නීට් වෙන්න ඔයාලට ඒ පෙන්වන විදිහට එහෙම හදාගත්ත එක. ඉතින් මේ තින් මම ගත්ත මගේ අලුත් ලිප් පෙන්සිල් එක ඒක පින්ක් ෂේඩ් එකක්. ඉතින් මම මුලින්ම මෙන්න මේ වගේ පොඩ්ඩක් ලිප් එකට ලිප් ලයිනර් එකත් එක්ක චුට්ටක් ලිප් එකට යටින් වගේ තමයි ඇප්ලයි කරන්නේ යටින් සයිඩින්. ඊට පස්සේ මම මෙන්න මේක මෙහෙම බ්ලෙන්ඩ් කරනවා. එතකොට ඒ කලර් එකත් ඇත්තටම ලස්සනයි. ඔයාලට පේනවා වගේ. ඉතින් ඊළඟට මේ තියෙන්නේ මගේ අලුත්ම Maybelline ලිප්ස්ටික් එක. ඉතින් ඒක try කරන්න තමයි මම මේ හදන්නේ. ඒක මාරම ලස්සනයි. ග්ලිටර් සිල්වර් ග්ලිටර් කලර් එකක් තමයි ඒක. ඉතින් ඔයාලට පේනවනේ අන්නේ ඒ විදියට පොඩ්ඩක් හරින් පරිස්සමෙන් තමයි දන්නවනේ. ඉතින් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ගත්තට පස්සේ ඉතින් ළමයි මේ වගේ සිල්වර් ග්ලිටර් කලර්ස් හරි ක්ලියර් කලර් එකක් ඇප්ලයි කරාම තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට පේන්නේ මම මේ මෙතන දඟලනවා. මට දැන් මේක අර ලිප් එකේ ගෑවට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ ඇප්ලිකේටර් එකේ තියෙනවා ලිප්ස්ටික් ගෑවිලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම හිත හදාගෙන දැම්මා ආයෙත්. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත මස්කාරා එක. ඉතින් ඒක ස්කයි හයි මස්කාරා එකක්. ඒකත් Maybelline එකේ. ඒක ජෙට් බ්ලැක් එකක්. ඒ වගේම මම කලින් කිව්වත් වගේ ඒක වෝටර් ප්‍රූෆ් නැහැ. ඇත්තට මේක ලේසි වොෂ් කරද්දී.
ඉතින් මෙන්න මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලත් මේ මේකප් ලුක් එක ගැන මොකද හිතන්නේ? ඒක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකම අපි යමු මොනවද අපි පික්නික් එකක් යන්නේ කියලා බලන්න. යා. ඉතින් දැන් අපි ගෙනියන බොඩ් ටික පැක් කරගමු. පැක් කරගන්න කියලා කියන්නේ මම ඔයාලට පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. ගොඩක්ම තියෙන්නේ තියා නම් මම කැම ජාති තමයි. හරිද? ඒකට හිතන්න එපා අපි. කමු ඉතින් අර හැමදාම මේ අපි ඉඳලා හිටලා කමු. මුලින්ම අපි තියෙනවා. ඉතින් මේ මම පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක කොහොම වෙයිද දන්නේ මේ අපි බලමු. මම මාස්කොලස් පැකට් එකක් ගෙනාවා. ඒක හැබැයි අපේ පික්නික් එකට ගිහින් කන්න පුළුවන් වේද කියන්න දන්නේ නැහැ. හැබැයි try කරලා බලන්නත් එක්ක මම හිතුවා මේ මාෂ්මෙලෝස් බේක් කරලා කාලා තියෙනවා. බේක් කරලා මාෂ්මෙලෝස් කන්න තමයි යාළුවා ඉතින් මේක මේ මාෂ්මෙලෝස් තමයි ඒක වෙන කරන්නේ. ඉතින් අපි ඒක කරලා බලමු වැඩේ හැදෙද කියලා. ඒකට මේ පොඩක් කරලා බිස්කට් එක මේ බිස්කට් එක අවශ්‍ය වෙනවා මේ වැඩේට. ඉතින් අපි ඒක කරලා බලමු මොකද වැඩේ හොඳට එයිද කියලා. සහ අපිට පාන්ගක් තියෙනවා. මේකත් අපි හදාගෙන යන්න ඕනේ. දැන් මේ වැඩි නෑකොට. සහ ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් එළියට ගිහින් මේ ටික කාලා බීලා පොඩ්ඩක් එන්ජොයි කරලා යමු. ඉතින් මුලින්ම තියෙනවා මාෂ්මෙලෝස් බේක් කරන්න අපි ඒක කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ බිස්කට් එක තමයි ඔයාලට පෙන්වනවා. මේ බිස්කට් එක තමයි ඔයාලට පෙන්වන විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් මේකේ තියෙන මෙන්න මේ වගේ බිස්කට්. හරිද? ඒවා මේ කොහොම ඉදන්නේ නේද? මේක මේ පැත්තට තියලා මේකේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ මේ වටේට මෙනගන් චොක්ලට් තියෙනින්ද මේක චුට්ටක් වෙන්න බැරි කමක් නැහැ. හරිද? ඊට පස්සේ කරන්න තියෙන්නේ තාඩා මේක අපි එකක් කාලා බලමු කොහොමද කියලා. රහයි තාඩා ඒක ලොකු දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඕනි ගත කරගන්න තියෙන්නේ. එන්නේ දාලා දැන් ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඒ අතරතුරේදී අපි පාන් ටික එක එක ආකාරයල් වලට හදාගන්න. මම එකක් හදාගන්නවා පාන් එකේ බටර් ගාලා ගම්මිරිස් කුඩු දාලා. ඔයාලා එහෙම කාලා තියෙනවද ගම්මිරිස් කුඩු දාලා? රසයි. බලන්න මම මේකට පුළුවන් වුණොත් මට මතක නැහැ චීස් තියෙනවද නැද්ද කියලා. චීස් තිබ්බත් මේකට චීස් පැත්තක් දාලා. මෙන්න මෙහෙම ගම්මිරිස් කුඩු දාලා. හොඳට චීස් තියෙනවා. අපි මේකට චීස් පැත්තක් දාගන්න. මේක මම හිතන්නේ මික්ස් චීස් එකක්. මෙන්න මෙහෙම එකක් දාගෙන මම ඊට පස්සේ අපි ඒක දෙකට කපලා ඊපස්සේ පොඩ්ඩක් අපි ටෝස්ට් වෙන්න දානවා. ඊළඟ එකට සැමන් ෆිලින් එකක් තමයි දාන්නේ. හරිද? ඒක මම කලින් හදපු එකක්. ළමයි මේ අර කෙලියට ගන්න ඕනි. මට වෙලාව අමතකුණා. හරි අපි වීඩියෝ හදාගෙන ඉමු නැත්තම් මේ එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. මම මාෂ්මෙලෝස් වැඩේ නම් පොඩ ආර්තාපල් වෙලා තියෙන්නේ. මේ පොණින්ස් එනවා තියෙන්නේ. මම පෙන්නන්නම් ඒක නිකන් හරිම කැපයි. අපි උනා කාලා බලමු.
මට අර මේක කර කර ඉන්න හින්දාමලු දැන් ඒකත් කරගෙන අපාන් එක මේක මං චුට්ටක් හයි බලලා එන්න. මේ තියෙන්නේ අපේ මාෂා. මේ තියෙන්නේ Maar Rafael. ඒක රසයි ළමයික නිකන් මේ ඇද්දෙනවනේ. නිකම් බබල් ගම් එකක් වගේ තමයි හැදෙන්නේ නිකන්. හරි දැන් අපි ඔක්කොම ලෑස්ති කරගෙන සහ ලෑස්ති වෙලා ඉවරයි. දැන් යන්නයි තියෙන්නේ අපි ඉතින් ගිහින් බලමු. අපි යන ගමන් ඉන්නේ ළඟ. අපේ සුපුරුදු තැනට තමයි අපි යන්නේ. ඉතින් මට ඔයාලට මුලදී පොඩි දෙයක් කියන්න අමතකුණා. අපි මේ වීඩියෝ එක ගත්ත දවසේ මෙහෙට අනුව මෙහි වසන්ත ඍතුව ආරම්භ වෙන ඒ සතියන්තයේ එක් දවසක තමයි අපි මේ වීඩියෝ එක ගත්තේ. යාවා අපේ පික්නික් එක අපි හිතුවේ මෙන්න මෙතන. ඔයාලට පෙන්නනවා තියෙනවා. පයින් මෙහෙ දාලා මෙහෙම පනින්න බෑ දැන් මේ දැන් චුට්ටක් විතර හීතලා දැන් කොහොම මේ අවුව ඉන්න කතා කරන්න අවුවට දැන් එනිකන් දැන් වෙයි කල්ලෝ අපි මෙතන ලෑස්ති කරගමු. ඉතින් ඔයාලට පේනවනේ මිඩ් සමර් එක පටන් ගත්තා කියලා කිව්වට ඔයාලට පේනවා වගේ නිකන් වැහිබර කාලගුණ තත්ත්වයක් තමයි මේ අපි එන වෙලාවේ තිබ්බේ. හැබැයි අපේ වෙදර් ඇප් එකේ පෙන්නුවේ අවුව පායනවා කියලා. ඒ වුණාට ඉතින් තාම නැහැ. අපි බලමු ඉතින් ඒක ඉස්සරහට නේද. ඒ වගේම කොහොමත් මේ පාර සමයක වින්ටර් එකත් මේ පාර ගොඩක් තිබ්බේ නැහැ. ඒ වගේම සමර් එකත් මේ පාර සමර් එකක් විදියට නැහැ. ගොඩක් වහින වැහිබර කාලගුණයක් තමයි ඉතින් තියෙන්නේ අපේ කැරට්. ලෑස්ති කරගත්තා. අර පැති මල්ලේ හැම තිබ්බ කේක ලස්සනයි. මං කඩාගෙන ඉන්නත් හිතුවා. ඒ වුණාට මේ දැන් ඉතින් ආපු ගමන් මේ හින්දා පොඩක් මෙහෙම අපේ කෙනා හොඳ හාන්සියක් දාලා ඉතින් ළමයි ඔයාලට පේනවා වගේම අපි ඇවිල්ලා විනාඩි 5ක් 10ක් ගියේ නෑ. අවුව හොඳට පෑවුවා. හරිම ලස්සනයි. අපේ view එකත් ඔයාලා දකින්න ඇති මාරම ලස්සනයි. ඉතින් අපි කකා බිබි විහිළු කර කර ඉතින් අපේ කාලය ගත කරා. යා ෆුල් chill එකේ ඉන්නේ. නේ. tada. අපි මේ කේක කෑවා. මේක තාම කෑවේ නෑ. මේක රහයි අපි කාලා තියෙනවා. චිප්ස් රහයි කෑවා. මේ තව බෑග් එකක් තියෙනවා මේ බෑග් එක. ඉතින් අපේ වැරදිච්ච එක්ස්පෙරිමන්ට් එක හැවෙරහයි. වැරදුනා කියන්නේ ඉතින් ඔයා ඌමනාවකින් බලලා නැහැ මේක නේද? මෙතන චොකලට් පොඩ නිකන් කර වෙලා වගේ හැංගුණා. නේ මාමයිට් රහකොත් එනවා. අපේ රහ. මෙයාලා චොකලට් කියලා මාමයිට්ද දන්නේ නැහැ දැන්.
සද්ද ඇහෙනවා වැඩි හිතන්න එපා පාර තියෙන්නේ මේ විල වටෙන් පාරක් යනවා මහා පාර ලොකු පාරක් ඒක ඉර බෑලා ඉර වැහිලා තියන්නේ අතන මට ආදරේ නම් රත්නේ විලේ තියෙන මලක් කඩලා ගෙනත් දෙන්න. මට පීනන්න බෑ ආදරේ වුණා මම මැරෙන්න තමයි වෙන්නේ කමන්නේ බෑ එපා බොරුවට කිව්වෙම. මම මැරෙහ ගමන් මං ගෑන මම එපා මන් දන්නවනේ ඔය ආදරේ කියලා. මං ගෑන මේක නම් ළඟ තියෙන්නේ පිස්සුද බහින්න ආ එපා. අරක තියෙනවා මං ගෑන එපා ඒක ගන්න පුළුවන් එපා යන්න මම විහිළුවට කිව්වේ. මෙතන කලින් තිබිලා තියෙනවා ඔයා දන්නවනේ මම මෙතන වඩ ගැට්ටටවත් යන්න දෙන්නේ ඇවිලට බහින්න දෙයිද කියලා. ඔයා මේ අර පැත්තෙන් යන්න පුළුවන්. අර පැත්තේ වතුර අඩුයිනේ මේ මෙතන මේ නිකන් එරෙන තැන. ඒනට එරෙන තැනක් වගේ මෙතන. මෙතන කලින් පොඩි පියර් එකක් තිබිලා තියෙනවා තියෙන්නේ පොඩි ඉතින් ඒක තමයි ඉතින් ගිලෙන හින්දා එතන. දැන් අපි නැවතත් බැක් ටු හෝම් සිටුේෂන් එක තමයි ඉන්නේ. අපේ එක්කෙනා ගඟට පනින්න සපත්තුව දාන්න ගිහින් දැන් යනවා ගඟ ඇතුළ. ගඟ නෙමෙයි මොකද්ද මේ කියන්නේ විල ඇතුළ. දොල අනෙමි. නෑ මේ මහා සමුද්‍රය. ඇත්ත. මේ පරාක්‍රම අවසන්කෝ පරාක්‍රම බොහොමීන් පරාක්‍රම පරපුරේ එක්ක. මේ ඔය ඔතන ඕක වැටෙන්නේ නැත මෙහාට. යන්න යදනේ. කොහෙන්ද යන්නේ මෙහෙම? අපි මේ වනාන්තරයේ යස්සේ. ඊළ මధుරේ කාලා එනවා. මේ වගේ පොඩි පොල්මන් පාරක් තියෙනවා යන්න. පොල්මන් පාර නෙමෙයි යන්නේ. ඊන හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්තේ ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොයනා තනියට ආකහේ ඇදෙනා එම්වන්තේ. ඉතින් දැන් අපි ගෙදර ආවා ඇවිල්ලා අපේ වැරදිච්ච එක්ස්පෙරිමන්ට් එක අපි නැවත පාරක් හරියට කරලා බලන්න හැදුවා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ අපේ හරි ගියපු ඒ එක්ස්පෙරිමන්ට් එක තමයි බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. අපි ආයෙ පාර try කරා. අපි දෙවනියට ගත්ත උත්සාහය හරි ගිහලා තිනවා. මේ බලන්න ලස්සනට තියෙනවා ළමයි. දෙන්නේ තියෙනවා. අපි කලබල. ඒක තාම ටික රස්නේ. කොට පිච්චේ ඉදන්නේ. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවසේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලපුවා හැමෝටම ස්තුතියි. එහෙනම් bye.